අයුබෝවන් යාළුවනේ පොඩි වෙනසකටත් එක්ක එළියට ආවා. ලබන සතියේ වීඩියෝ 3ක් දානවා vlog 3ක්. වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. මොකද මේ වචනේ? පුරේ ඉඳන් පළවෙනි පාරට කොළඹ ආපු යාළුවා මිස්ටර් කොත්තුවකින් කොත්තුවක් කලා පවෙන් වැඩට ආවේ නැති අයියවමු නැගිට ගන්න බැරි තරමට කක්කි වුණා. නැගිට ගන්න බැරි තරමට කක්කි වුණා. ඔය කොත්තු කෑවම ගොඩක් වෙලාවට ඒ සීන් එක වෙනවා මචං. වෙලා තියෙනවනේ. උඹට කොත්තු කෑවොත් මට ඔය සීන් එක තියෙනවකෝ. ඌ කොත්තුව කාව වරින්දාදර බඩු නෝ ස්ටොප් බඩ යනවා ඒ. ඒ සමහර කඩ විතරයි ඈ. සමහර විතරයි. ඒ කඩෙන් කඩේට ෆ්ලේවර් එක වෙනස් වෙනවා. ගෙදර කවුරුත් නැති දවස් වලට මොකද්ද බයි මේ? අයියයි මන්නේ. නෑ නිරෝගී වේවද? නිරෝගී වේවා. ඒ මචං උන් දෙන්න මචං. සත්වයෝ නිදුකුන් පාවනා කරනවා. අයියයි අද නම් අතුල් අද නම් අතුල්ලමු ලේ පයින්කම් ආපු උතරනේ. අද නම් අතුල්ලමු ලේ පයින්කම් අපි මොටු ලේ පයින්කම් ඒ කවුද මේ? ඒක දන්නේ නැහැ කවුද කියලා. අර උඩ තියෙන එක නම් දන්නවා මචං. මොකද්ද? අර මේක බං අර කෙල්ලුනේ මේ මදින්නේ මචං. මුනි දන්නේ එකනේ. මේ මොකක් ඒ ඌ මොකෙක් හරි මං හිතන්නේ ෆෙමිනිස්ට් දයල්ලක්ද ඔය දුත්ත. අර ඒක පාවිච්චි නේවා. බ්ලර් කරලා දාන්නේ. අපේ බ්ලර් කරන කිසාන් ඉන්නවනේ. ලංකාවට ආවට පස්සේ නැවතත් සුපුරුදු ලෙස කුස්සිය බලා ගන්නවා. ආඩෝදී කවුද මචං අන්තිය? අයි බං අර පිටරට ගියේ. මිස්සරි කොහෙන් ගියත් කුස්සියට තමයි. ආවේ තියෙන මිස් ශ්‍රී ලංකා කියලා. ඒ කිය අර පටියයි මේ ඔටුන්නයි දාගෙන තමයි කුස්සියට යන්නේ. මේ දවස් ටිකේ අර එන හයිප් එකක් දුන්නා නේ. මේ සීන් එක. ශ්‍රී ලංකා. කොච්චර කරත් කුස්සියට තමයි නේවා. හිනා යන්නේ නැති සමහර පෝස්ට් වලට ලෝභ නැතුව හා දාන එලකිරි හදවත ටික මටත් ඉන්නවා කියලා දැක්කම සිරවට අර මේ WhatsApp channel එකේ WhatsApp channel එකට දාන්න ඕනි ඕවා. උක්කුවේ ආවන් WhatsApp channel එකට. වැක් වත්. ඔඩෝ සජිතා වගේම නේවා. දන්නේ ඊළාම් එකක් වදින එක සෙට් නෑ නේ. මේක උඹට තමයි කියවන්න වෙන්නේ. My honest reaction when rise on people said අයන්න අනුරාධපුරලු. නුයන්න නුවණක්කාරිලු. දියන්න දිනනවාමයි. අනුදි කියන එක. තමයි. බලපන් ඒ දෙමව්පියෝ අනාගතය ගැන බලලා තමයි මචං නම දාලා තියෙන්නේ. when rise on people ලියන කලා. ඒ අනුදි අනුරාධපුරේද? නෑ අනුදි කොහෙද දන්නේ? එහෙනම් අනුරාධපුර කියලා දාලා තියෙන්නේ. ඉතහංකෝ ඊයටි කලාපේ කොහෙන් ගිය තුන් එකක් ගාව ගන්නවනේ. ඕනේ ඒවා. අයි වීලි කලා. ඒ කමෙන්ට් තියනවද? නිමාන්ස ඇයි? විනාඩි 5න් 5ට කට් කරන්න. හරි තා විනාඩි 5ක් ගියේ නෑ. එහෙනම් මොකද කතාවේ? විනාඩි 5 මේ සෙට් එකගෙන එනකොට විසිල්ලයක් කරි ගහපන් අයින්. තාලෙට පඩයක් කරා. තාලෙට වැඩක් කරමු. වැක් ඒව කියවන්න බෑ හුත්ත. අනුදී තේරුන්නේ නැත්තේ අනුර කුමාර දිසානායක නිසා, ජෙප්පෝ නිසා, ස්වභාව ධර්ම මොකද්ද කියන නිසා, පාලකේ ආධාරණික නිසා, අනුර රණවිරු ගණන් ගන්නේ නැති නිසා, අපි කුහක නිසා වගේ පෝස්ට් එකක් තවම දැක්කේ. ගෑයි ඩල්ලිය ගහලා ගියත් කියන්නේ හේතුවක් තියෙනවා. ඇයි? මේ උක්කවත් එහෙමනේ උට ආයේ කොහෙන් ගියත් ආයේ උට මොකක් හරි හේතුවක් තියෙනවා. ඕනේ. මචං එහෙම කරන්න ඕනේ. තියුදා. දෙන්න බැරි වුණා මොකද ආපහු ලංකාවේ තායම කුස්සිය යන්නේ ඉතින් මතක් වුණා. පොඩ සද්දෙන් ගියම මචං මයික් එකට ඇහෙන්නේ නැහැ. ඔබ කියපන්. මිස් වර්ල්ඩ් වෙන්න බැරි වුණා මදිවට ආපහු ලංකාවට ඇවිත් ආයෙමත් කුස්සියට යන්න වෙන්නේ කියලා මතක් වුණා. ඒ කුස්සියට යන සීන් වැඩි නේ බං අනුදී. පොඩ්ඩක් ගෑනුන්ට කපනවා නේද? අද පෝස්ට් දාමු. හා ඒව මෙන්ෂන් කරන්න එපා. හොඳ උස්මක් කරගෙන ගෑගේ මචං. අද බැරි වෙලා හරි අනුති දිනුවොත් වේලි කලාපේ අඩුමොලයන්ගේ ක්‍රින්ජ් හැලි මදිවට
ෆෙමිනිස්ට් ගෑනු වුමන් පවර් ගැන ලියපු හැලිත් බලන්න වෙනව නේද කියලා මතක් වුණා. ඒ මොකද්ද බං? ඒ මූණට මොකද්ද බං මේ වෙලා තින්නේ? මචං ඔය මීම් එකකින් ඉවර කරපන්. ඔය මීම් එකකින් ඉවර කරපන්. හොඳ කෙල්ලෝ හොඳ කොල්ලෝ 10කට විතර බෑ කියලා ප්ලේබෝයි කෙනෙක් හා කිව්වට පස්සේ කෙල්ලෝ කැප A few moments later. මේ ඒවා කපපන් වෙන්න ඕකනම් මට තේරෙන්නේ නැහැ නෑ මේ මචං මේ අර විශාක ගහයි අම්මට දිරිනවා OMG look bro කොල්ල ගහන ගෙම්බේ තොර අරු ඉන්නේ කවුද අර මේ ජයලාගේ අප්පට ඉන්නේ කවුද ජයලා අර බන් ටික්ටොක් එකේ ඉන්නේ බං අර කුණුහරු පෙකදිකට කියාගෙන යන්නේ අර නුවර එකේ ඉන්න උයනේ එහෙම දාන්න බා ඊ මන් දැකලා නෑ නේ ඇයි බං අර මේ මොනවද මේවට එහෙම දාන්නේ බං? මේ දාන්න තුණු පහනම් මණන් වලට එක එක ගල් කුඩු අනම් මණන් කියන්නේ. සිරාවට අන්න හරි ඒ වීඩියෝ එකක් බලලා ගල් කෑල්ලක් ගෙම්මනේ මොකක් හරි ඉන්නේ ගේ ගෙම්ම උගේ ඉන්නවනේ වීඩියෝ වල ගෙම්බෝ හෙම්බා සුපිරි සීතල පාරක් කියලා ආගාපයි හයියෙන් ගියා සුපිරි සීතල පාරක් කියලා අරන් ආපු අයිස් කෑල්ල පළවෙනි ෂොට් එක ගහගෙන ලාවට ආගේ ඇතිල උඩ රහගත්තා පූජා ඉන්නේ ඒ කෑ ගහන්නේ පොඩි උන්නේ ඇට පුපුරන්න ගත්තම චැට් පුපුරා අයිස් කෑල්ල ඒ උඹලා උලන්නේ කොහාලා වලේ ඒ මේ හරියයිල ගහලා උඹලා මේ පැත්ත බලපන් නැත්තම් ફોකස් එක අවුල් යනවා නේ. ආන්නේ අල්ලපු ගෙදර එක්කනානෝ හොරින් බලන් ඉඳලා පහෝදා ඉස්කෝලේ ගිහින් යාළුවෝ වට කරන් ඉගෙන කියනවා මේ සයින්ස් ආහු තියෙනද ඔව් අරු ඉන්නේ මොකද මු පාටි ප්ලී මේ සයින්ස් මේ මතන් ඔය නම්වල දාපන් මොකක් හරි ඈ. කැක් දාන්න වාල්ලේ දිගුරු හර වියත් ඕනේ ඔව් මහතයි කියලා හිතන්න එපා ඔයා හිතන්න ඔයා තඩි චීන උරෙක් කියලා කාටද වීඩියෝ කරන මල්ලි වීඩියෝ කරන මල්ලි වල්ලි හෙලෝ නේ වීඩියෝ කරන මල්ලි වෙනේ විනාඩියකට ඉස්සද්දතාවය ඕම් බලන්නකෝ එක්ක තැටි. උන් සද්දට හිනා වුණේ මම කරපු වීඩියෝට නෙවෙයි හිනා වුණේ මට කියලා වීඩියෝ නම දැන්නේ තාලා මාව හිඩා ගත්තට එපා කෙල්ලෙට. මැනුවල් පදින්න දන්නේ ඔටෝ විතරයි පුළුවන් අර සුරාජ්ගේ තාත්තනේ සප්නායකේ බං එහෙමද මං ඔය ටීවී සීරීස් බලන්නේ නෑනේ බා ඒක මරු බය වුණා සප්නා සුපිරි සුපිරි ඒවා. ඒක මරු Shampoo was invited in invented in 18s people before 18s තේරෙනවද හරි අර මේ සිපරෙන් තරනවා හරි බඩු අතේ තියෙනවා මොනවද අතේ තින්නේ බඩු තරගෙන ඉන්නේ shampoo was invented in 80s කියලා කියන්නේ ඉතින් වැළුවද ඇයි මහා ඉරිසියාකාර අලු අර මේ යනවනේ බා වයිල් බුක් මේ එනට දැන් මේ ළඟදී ලංකාවේ පළවෙනි එක නේ බං. ලංකාවේ පළවෙනි එක මිලියන දෙකක ගහපු එක නේද? මේකක් ගෙනා ප්ලැටිනම් ෆ්ලේවර් කතා කරන මයික් එක ළඟට ගන්න බඩු වැඩ ඔයාට ඔයා සුපිරි ඩීටක් දාලා දෙන්න ඕනේ. සිට් නෑ hina යන්නේ බලන්න මේ යාළුවනේ කියන්න ඕනි මේ කලින් වීඩියෝ වල මේ මයික් එකේ සමහර තැන් වල සද්ද එන්නේ නැහැ කියලා කම්ප්ලේන්ට් දෙක තුනක්ම ආවා. ඒකට මොකද්ද මචං ඒකට කියන්නේ? ඒකට මෙව්ව එකක් ඕනේ අරු නෑ ඒකට මෙව්ව එකක් වශයෙන් කියලා කොහොමද කියන්නේ? මොකද්ද අපි දන්නද මේ මෙව්ව මොකද්ද කියලා ඒ කියන්නේ කොහි වගේ එකක් ඒ කියන්නේ ඒකට නිකන් මොකද්ද මේ සොලියුෂන් එකක් අන්න හරි. අන්න හරි. ඒකට සොලියුෂන් එකක් වශයෙන් මේ දැන් අලුතෙන් එන වීඩියෝ වල මම ෆේස් කැම් එක ඉස්සරහ පැත්තට ගන්නවා. මම අර ෆේස් කැම් එක දිහාට හැරෙන්න මෙහෙම හැරෙනකොට මයික් එකට මේ සද්ද අර ඉන්ඩිකේට් වෙනවා අඩු සීන් එකක්. ඒ තිබ්බේ ඒක පරිගස්සලා තියෙනවා.
උගන්නන ගමන් හිටපු පාඩුවේ උගන්නන ගමන් හිටපු පාඩුවේ අමාරු කොට සෙට් වෙනකොටම සල්ලි දීලා ටියුෂන් ක්ලාස් එකේස ඒ කාලේ මිනිහා කාපු කැම්පස් රැග් වල සුන්දරත්වය ගැන පොයි කෙලින්න ගත්තා. ආවද මතක් නම් ගම් කියන්නේ ඔබ දන්නා දැක්කේ උන් දන්නා කවුද අපේ ඉන්නවා කෙනෙක්. ආවෙන්න දැන් අපේ පන්තියෙත් ඉන්නවා. ඉන්නද? අපේ මේක කෝල් ලීෆ් ඩන්හිල් මැන්චෙස්ටර් ඩේලි ගහන කෙල්ලොත් දවසට අඩුම තෝර පිටියක්වත් ගාන කොල්ලෝ තමයි සුපිරි කොල්ලෝ ටූ ස්ටොක් ඉන්නේ. කක්කි පාට ලස්සන ළමයි ටික දැන් සිනමන් ස්කින් ටෝන් කිය ඉන්ටර්නෙට් එකේ දඟලනවා දැක්කම shut up poop face poop face කියනවා ගූමුණා ගුණා ඒකේ කකුල දෙන්න sorry සමාවෙන්න සෞඛ්‍ය මිස්සට එනකොට හැමෝම ප්‍රජනනය කරන්න ලෑස්තිලා ඉන්න කියවින්ද පළවෙනි පාර රහස් අවයවය තියෙන රෝම කෝප ටික සේව් කරන්න යන නව වසරේ මම නිබ්බෝ ඉන්නේ නවයේ වසරේ කවුද මූ කාලයක් ඉන්නටම මේ ෆේමස් වෙලා ඉබයි කවුද බං මේ මන් දැකලවත් ඔය පොඩි එකේ කොහොමද මචං 5:21යි ඔක ඉවර කරපන්. හරි කොපිරයිට් ගන්න කියන මූ දැකපු හීනේද නෑ ඉතින් අර පටන් ගත්ත දිවල බං යන් හීනෙට ඒක තමයි මං අහන්නේ දැන් මේ එතකොට හීනේ අරකද යාළුවනේ මේ විශේෂයෙන් කියන්න ඕනි අපි අද පොඩ්ඩක් වෙනස් ප්ලේස් එකකට ඇවිල්ලා ඉන්නේ කන්ද මුදුනේ ඉන්නේ මොකද්ද මෙතන කියන්නම බලකොටුව ඇටම්පිටිය බලකොටුව මෙතන මේ එන ඓතිහාසික සීන් එකක් තියෙනවා අර මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කට්ටියක් ඉන්නවා අපි බුලංගුණ තාටික්කින් එයාලගෙන් මේ වොයිස් කට්ටියක් ගමු ඒ කවුද බං කොහොම හරි ගේමක් ගහලා අලුත් ජොකෙක්ව සල්ලි දීලා අර මේ යට ටිකක් කියපන් පරණ ජොකව රිදියල ඇත්තර කරලා මේ ජොකාද මේ කියන්නේ පරණ ජොකා විද්‍යාවේ පෞරාණික ජොක්කොනේ අර ගාස තිරෙන් ආපු වගේ ඒ වුණාට අතලයක් තමයි ඔක කාලයක් ඇත්ත මතකද මට ග්‍රීන් පාට ජොකේ කළුවද ඔව් ඒක තාම අඳිනවා මං ඔව් ග්‍රීන් පාට මේ ළඟදින් මට මතකයි ඒක තිබ්බා අවුරුදු කීයක් විතර අපි අර පහල ගෙදර ඉන්න කාලේ ඉඳන් තිබ්බේ කලින් තිබ්බවට කොහරි ඒ කාලේ තමයි මම දැක්කේ සත්‍යන්තක තු වදිනා දැන් හීනම් මේට ඇවිල්ලා අවුරුද්දක් විතර ඉන්න බං අර ගෙවල් දෙකක් නේ ඔව් තුරු හිටපන්කෝ ඒක මේ අර ඇන්ටික් ජොකේ ඇන්ටික් ජොකෙක් නේ Gross honest reaction when someone ask about their රහසිගත files collection අර ආවට පස්සේ ෆයිල් ටික ගේන්න කිව්වනේ බා ඕනේ ඊ ටික ගිනාවේ නෑ නේ බා ඒ ෆයිල් ටික නෑ 404 not found වෙනස් මියුසික් ජෙනස්ද නෑ මියුසික් මේ වෙනස් මියුසික් ජෝනර් සහන කොල්ල 1000ක් අතරේ පොන් කහනේ උන්ට සුපිරි කව මොනා පොන් කියන්නේ පොන් කහල නැද්ද නෑ උඹ අහලා තියෙනවද මං අහලා නෑ මොනවාද පොන් කියන්නේ අර බ්‍රසීල් ලෝන් එහෙම දාන්නවා එක එක වීඩියෝ එහෙම වැඩක් එහෙම වැඩක් නෑ අපි දැනුවත් නෑ හොඳට මඳුරන එකෙක් අලුතෙන් හදපු YouTube channel එක subscribe කරලා පුළුවන් තරම් share කරලා දෙන්න කියලා inbox එකට link එකක් එවලා දෙනවා දැක්කම ඒ වගේ ටෝයි පොට්ටේ වගේ ඕක නිශානේ තාම බයිනවනේ කොහොමද අයි ඕක දානවනේ වීඩියෝ හදන වීඩියෝ ඔක්කොම දානවනේ බං හරිද මටත් දානවා හැමෝටම දානවා මේ බලන්නේ නැහැ මට බැලෙන්නේ නැහැ මං ඔය ඒවන link එකම බැලෙන්නේ නැහැ කියලා subscribe කරලා ආවට බැලෙන්නේ නැහැ බයිනවා දාගෙන බලලට වගේ බලන්නේ නැහැ කියලා ඔව් බලන්නේ නැහැ කියලා ඇයි මොත්තයි මෙන්නේ ඔව් කොච්චරම දෙන්නේ චීන ගල්ලඹුරු කැල්ල නෑ බන් මේ උගේ අම්මා ඩීල් ගිහින් එනකන් ඉන්ටර්නෙට් එකේ අනිත්තුන්ගේ දෙමාපියන්ට කුණුහරුපෙන් වදන් දෙන ජාලේ එළම අයියා කෙනෙක් අර non-stop කියවන් යන ඩයල් නේව අපේ ගෙවල් පැත්තේ ඉන්නවා ඇයි මේ මායි ඩිලානියා එකපාරක් මේ ඔහොම ගෲප් එකකින් ඩිලානට කෝල් එකක් කරගෙන ඩිලානියා මාවත් ගත්තා ඒ ගෲප් කෝල් එකට අම්මට සිරි උන් නිකන් අර මේ රැප් වලින් කවි පද කියනවා වගේ බා ටෙම්බෝ වගේනේ මම පළවෙන්ට අහලා ඒක තමයි එවනික අමුතු මේ උම්මාර මේ හදාගෙන බණත් කියනවා කීපන්කෝ
ජාලේ උන්ට උපහාරයක්. අන්න අර වන්නේ ඉඳන් කැම්පස් ආපු මෝඩ තමයි හිතාගෙන ඉන්නේ අනිත් උනුත් හරි විදියට කන්න බොන්න රෙන්න ඉගෙන ගන්න උන්ගේ සීනියර් බෙච් එකකින් කියලා. මේ අර මචං අර කැම්පස් සීන් එක කාලේ දාපු හැමදාම උදේට බාලගිරි දෝෂය අද නෙවෙයි හෙටි කැල්ලිය වගේ වල දොර ඉස්සරහට වෙලා බාලගිරි දෝෂය ඔය සීන් එක ගන්නද මම බදාදට එනවා. හරි එන යාළුවනේ මේ මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. ලබන සතියේ සෙට්ලා ඉන්න බ්ලොග් 3ක් කටනවා. කොල්ලෝ ඉන්නා දාන්සල් බ්ලොග් එකයි මේ බලන්න ගායි නේ. තව එක බ්ලොග් ඒ නෙවෙයි කනවා බඩ පැලෙන්න කන්නේ. බඩ පැලෙන්න කනවා කොත්තු කනවා කොත්තු කන්නේ. කොත්තු කන්නේ මේ බද්දන්තරක් දෙන්නේ අර පුක දීලා කොච්චර කාපන් මේ ඉස්කෝලේ එක ඉස්කෝලෙකුත් ඇටි ආව් ආයෙත් දාගමු. මේ එකක් මේ මොකක්ද ඒක දන්සලද? පොසොන් කලා ඉස්කෝලෙත් පොසොන් කලාවයක් තියෙනවා කියලා ආරංචියක් තියෙනවා බුලවුනොත් ඒකට ආය හොල්මන් ගුහායක තියෙනවා. ඒකේ දන්සල් දෙන ඉස්කෝලේ කොහොමද දන්සල්? දන්සල තියෙනවා. අපි තාත් වීඩියෝ එක හම්බෙමු. එළම කිරි ජයම ජය